ලංකාව වගේ නිකන්. Buongiorno. Buongiorno. Welcome back to my YouTube channel. ඉතින් හිරුව අද අපි කොහෙද යන්නේ? අද අපි ආවා ස්ලෝවේනියාවට. ස්ලෝවේනියා කොහටද ආවේ? ස්ලෝවේනියා සොල්කන් කියන පැත්තට නේද? ඔව්. අපි දැන් යන්නේ පාලමක් බලන්න. මේ පාලමේ ඉස්සලා මේ පාලමේ නම සොල්කන් බ්‍රිජ්. මේ පාලමේ විශේෂත්වය වෙන්නේ largest stone railway bridge in the world කියලා. ඒ කියන්නේ අපි ලංකාවේ තියෙන 9 arch bridge එක ඒ වගේ මේක එක ආච් එකයි තියෙන්නේ. ලංකාවේ 9 arch එක වගේ 9ක් නැහැ. තනි ආච් එකේ ලොකුම ලෝකයේ තියෙන ලොකුම පාලම කියලා තමයි මේ පාලම හඳුන්වන්නේ. මෙතනට එන්න විනාඩි 5ක කියලා තිබුණේ විනාඩි 5ක ට්‍රෙකින් එකක් තියෙනවා කියලා. පොඩි ඩ්‍රෝන් ෂොට් එකක් ගන්නත් ආසාවක් තියෙනවා. බලමු ස්ලෝවේනියාවල කොහොමද රෙස්ට්‍රික්ෂන් කියලා. මම Google එකේ සර්ච් කරලා බලපු විදිහට නම් එහෙම ගොඩක් රෙස්ට්‍රික්ෂන් නැහැ. සාමාන්‍යයෙන් අපිට ජනාකීර්ණ ස්ථානවල ඒ වගේම සිටිස් වල වගේ ඩ්‍රෝන් එක ටේක් ඔෆ් කරන්න බෑ ඔබවියස්ලි. නෝමලි මේ වගේ තැනක මං හිතනවා අපිට ප්‍රශ්නයක් වෙන්න එකක් නෑ. අපි ගිය සතියේ ඔයාලට මතකයි යා යුලිප් ෆාම් එකක් බලන්ඩ ඒ වගේම කයිට් ෂෝ එකක් තිබුණ ඇතන ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. වගේ අද අපි තීරණය කෙරුවා ඊස්ටර් හොලිඩේ එකට ස්ලෝවේනියා එන්න. ස්ලෝවේනියා කියන්නේ ඉතාලියට යාවෙච්ච ඉතාලියේ යාබදව තියෙන රටක්. ඉතාලියත් එක්ක බලද්දී ජනගහනය අතින් ලොකු ජනගහනයක් නෑ. ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු මේ බ්‍රිජ් එකේ ලස්සන. මෙන්න මෙතනින් පටන් ගන්න බ්‍රිජ් එක කෙරවල වෙන්නේ අන්න රාත්‍රී. ඇබ්සලූට්ලි වර්දි එක්ස්පිරියන්ස් එකක් වුණා මේක. ලස්සන ඩ්‍රෝන් ෂොට් ටිකක් ගත්තා කියලා හිතනවා. මම ඔයාලට අනිවාර්යෙන් මේ වීඩියෝ ටිකක් දාන්නම් මෙතනින් බලාගන්න. අපි ඇවිදගෙන ඉස්සරහට යන ගමන් අපිට ලස්සන විව් පොයින්ට් එකක් හම්බුණා. මෙන්න මේ වගේ බැල්කනියකින් මෙන්න මේ විදිහට තමයි ඔය අපි කලින් දැක්ක පාලම පේන්නේ. අපි ලස්සන ට්‍රෙකින් එක හැමදාම කියනවා වගේ අන්තිමට රෙස්ටෝරන්ට් එකකින් නතර වුණේ. ට්‍රෙකින් එක පැත්තකින් දාලා දැන් අපි ලන්ච් එක ගන්න යනවා. නෑ මෙහෙම ඇත්තටම ට්‍රෙකින් එක ඉවර වෙන්නේ මේ ඔව් ට්‍රෙකින් එක ඇත්තටම කියනවා අපි රෙස්ටෝරන්ට් එකක් හෙව්වෙත් නෑ. මොන හරි පොඩි දෙයක් සුපර් මාකට් එකකින් හරි ගමුයි කියලා තමයි කතා වුනේ. ඒත් අන්තිමට මැප් එක බලනකොට අපේ ට්‍රෙකින් එකේ පාත් එක ඉවර වුණේ රෙස්ටෝරන්ට් එකේ. ලස්සන රෙස්ටෝරන්ට් එකකට අපි කෑම ඕඩර් කරුවා. මම ඕඩර් කරුවා ලෝකල් වයින් එකක්, වයිට් එකක් තමයි. ටේස්ට් කරලා බලමු. අපි ෆස්ට් කෝස් එක හැටියට ඕඩර් කරුවා මෙයාලගේ ට්‍රැඩිෂනල් පාස්තා එකක්. මොනවද අනිවා කරන්නේ? අපි සෙකන්ඩ් කෝස් එක හැටියට ඕඩර් කරුවේ පෝක් රිබ්ස්, පොටේටෝ, හිරු ගත්තා, කලමාරි, පොටේටෝ ඇන්ඩ් ස්පිනච්. හිරුට ඩෙසර්ට් එකක් ඕනි කියලා අයිස්ක්‍රීම් ෆෘටි ඩි බොස්කෝ pan di Spagna. ඇවිද්දට වැඩිය වැඩි කාලයක් මේ රෙස්ටෝරන්ට් එක ඇතුලේ හිටියා. මම හිතන්නේ පැය දෙකකට වැඩි කාලයක් වඩේපා. යාසි. පැය දෙකකට වැඩි කාලයක් ඉන්නදී මේ රෙස්ටෝරන්ට් එක ඇස්සේ. සර්විස් එකත් හොඳයි මේ රෙස්ටෝරන්ට් එකේ. ටිකක් වෙලා ගියේ කයවුල. අපිට 4ට තමයි චෙක් ඉන් එක තියෙන්නේ. තව විනාඩි මෙතන ඉඳන් තව පැය භාගයක් විතර වගේ කාලයක් තියෙනවා අපිට ඇපාර්ට්මන්ට් එකට යන්න. ඊට කලින් අදරයට කණ්ඩ මොනහරි
ගන්න ඕනේ සුපර් මාකට් එකට ගිහිල්ලා අපි එහෙනම් තා ටිකකින් හම්බෙමු. අපිට හම්බ වුණා ස්ටෝන් වෙන්ඩින් මැෂින් එකක්. යුරෝ එකක් දැම්මහම අපිට මේ ඇතුලේ තියෙන එකක් එනවා. ඔව් එක ගලක් අපිට ගන්න පුළුවන්. බයිලක් තමයි. බලමු මේ වගේ මොකක්ද දෙන්නේ කියලා. නිල් මේක. මේකද? ඔන්න අපේ ලංච් එකෙන් පස්සේ ආය අපි ගමන පටන් ගත්තා. මෙන්න මේ ගල් දෙක තමයි අපිට හම්බුනේ. අපරාධ කියන්න බෑ සෑහෙන්න වටිනවා ඇති. අපේ පොඩි නං නිදි. චූටි නිදි. අපි තව ටිකක් ඇවිදලා තව ටිකක් ඇවිදින්න කියන්නේ. තව ටිකක් ඇවිදින්න කියන්නේ අපි දැන් ඕ කාර් එකට යනවා. විනාඩි 10ක විතර වගේ කලින් තිබ්බ පාත් එකේම තමයි යන්නේ. ඉතින් අපි ඔහොම යන් අපේ ඇපාර්ට්මන්ට් එක බලන්න. ඔව් ගොඩක් මහන්සි දවසක් අද. මොකද ගොඩක් රස දවසක්. ඒ වගේම අපි ගොඩක් ඇවිද්දා. ඉතින් දැන් අපි මේ අපි ඇපාර්ට්මන්ට් එකට යන්න බලාගෙන ඉන්නේ. ඇත්තටම පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ. අපිට හෙට දවසක් තියෙනවා ඇවිදින්න. ඉතින් අපි බලමු අපේ ඇපාර්ට්මන්ට් එකේ තත්ත්වය මොකද කියලා. තව අපිට විනාඩි 3ක් තමයි පෙන්වන්නේ ඇපාර්ට්මන්ට් එකට යන්න. මේ වගේ පොඩි පාරක් තමයි තියෙන්නේ. කඳු අස්සෙන් වගේ යන්න. ඉතින් අපි ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා හම්බෙමු. ඔන්න අපි දුර ගමනකින් පස්සේ අපේ ඇපාර්ට්මන්ට් එකට ආවා. මේක තමයි අපේ ඇපාර්ට්මන්ට් එක. රෑවල් 2කට අපේ ගෙදර. දැන් චෙකින් වෙන්න තියෙන්නේ අපිට. මෙතන සෙල්ෆ් චෙකින් තියෙන්නේ. එතකොට එයාලා මට මේකට කෝඩ් එක එව්වා. දැන් මට තියෙන්නේ කෝඩ් එක ඉන්සර්ට් කරලා කී එක ගන්න. කී එක ගත්තා. මෙහෙම ක්ලෝස් කරගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ඇපාර්ට්මන්ට් එකේ තත්ත්වය කියලා. ඕකේ. ලංකාව වගේ නිකන්. එන්ට්‍රන්ස් එක ඊට පස්සේ ඔහොම ඉන්න ඉස්සර වෙලාම ෂූස් අයින් කරන්න ඕනේ. අපි නම් සාමාන්‍යයෙන් ගෙදරකට යද්දි ෂූස් ගලවලා යන්නේ. මේක තමයි අපේ බෙඩ්රූම් එක. මෙතන තියෙන අපේ බෙඩ්රූම් එකයි ලිවිං රූම් එකයි දෙක මේකට තියෙන්නේ. මෙතන තියෙනවා කිචන් එක. ගොඩක් ෆැසිලිටිස් එක්ක අපිට ෆ්‍රිජ් එක ඔන් කරගන්න තියෙන්නේ. මෙයාලා ෆ්‍රිජ් එක ඔෆ් කරලා තියෙන්නේ. වව්. ෆේක් පෝරණයක් තියෙනවා. මාත් හිතුවේ ඇත්ත එකක් කියලා. ඉතින් මේක අපේ බෙඩ්රූම් එක. එතනින් ගියාම අපිට තියෙනවා මොනවද අපිට තියෙන්නේ? මම හිතන්නේ මේක අපිට අදාළ වෙන දෙයක් නෙමෙයි. ඊට පස්සේ අපිට තියෙනවා අපේ පාවිච්චියට ගන්න පිගන් කෝප්ප. ඊට අමතරව මේක තමයි අපේ වොෂ් රූම් එක. සෑහෙන එකක් තියෙනවා වොෂින් මැෂින් එකත් එක්ක. අපිට ඇතිතරම් ටවල්ස් යාලා දීලා තියෙනවා. obviously බිඩේ එක නෑ. මට තේරෙන්නේ ඇයි කියලා. ඔව් අයිෆල් ටවර් එක. ඉතින් ඔව් අපි ස්පෙන්ඩ් කරපු ගානට ඇත්තටම පාඩු නෑ කියලා මට හිතෙනවා. හිරු මොකද කියන්නේ? ට්‍රක්ටරේ බලන්න ඕන දින්න. ඔය යම්මි ට්‍රක්ටරේ බල බලින්න මේ තාත්ති බරු ටික දින්න. ඕකේ එහෙනම් අපි චෙකින් වෙනකන් මම චුට්ටකට පවස් කරන වීඩියෝ එක අපේ සූට් කේස් ටික ඇතුළට අරගෙන ආයෙ ඔයාලව හම්බෙන්න. ඕකේ ඉතින් පොඩි රිෆ්‍රෙශ්මන්ට් එකකින් පස්සේ අපි බැලුවා ටයිම් එක නෑ අපිට මහලුකු දෙයක් කරන්න. ඒක නිසා අපි බැලුවා අද හවස පොඩ්ඩක් කොහොම රිලැක්ස් වෙනවා කියලා. අපි ටී දෙකක් හදාගෙන අපේ චූටිටත් එයාගේ කිරි එක හදලා
අපි ආව පොඩ්ඩක් අපේ පාර්ට්මන්ට් එක වටේ පොඩ්ඩක් බලන්ට වලට මන්දැන් පෙන්න්න මෙතන ඇත්තරම ලස්සන තැනක් වල බලන්ද අපි මෙතනිදගෙන අපේ ඉවනිං ටිය එක ගන්නවා අපිට බ්‍රෙක්ෆස්ට් ගන්නත් පුළුවන් මෙතන අපි ඉනිටිය ගන්න අපි ඉතින්න්න මේ විදිහට මෙතන ඇත්තරම ලස්සන තැනක් බලන්න වලට කුරුල්ලොන්ගේ සද්දහෙනවා ඇත්තරම පර්ෆෙක්ට් ඇත්තරම පර්ෆෙක්ට් කියන්නේ තව දෙයක් කියන්න අමතකුණා එයා වෙල්කම් ගිෆ් එකක් හැටියට අපිට මේ ලෝකල් වයින් බොටල් එකක් ඔෆ කෙරවා එකත් මං වාලට දැන් පෙන්න්නම් පාර්ට්මන්ට් ඇතුළට ගියාට පස්සේ හෙනම් අපි තේක නිමෙන්ට කලින් තේක බීලෙන් අපේ පාර්ට්මන්ට් එක පිටිපස්සේ ලස්සන ගාඩ්න එකක් තියෙනවා ලස්සන ගාඩ්න එකක් තියෙන මේ ඕන ගිනිමලයක් ගහන්න වෙනම තැනක් හරිගස්සලා ඒ වගේම බෙන්ච් දෙකක් හදලා රැංච් කරලා තියෙනවා මේ මම ඉන්නේ මට හිතෙන විදිහට ඉදන පාසිත් තියෙනවා වහින කාරයට මෙතනින් වතුර පාරක් යනවා කියලා මම අනුමාන කරනවා ඇත්තරම ලස්සනයි කියන්නේ හතරවටම කුරුල්ලන්ගේ සද්ද හෙනවා හෙට උදේට මං හිතනවා හෙට උදේට මම අනිවාරයෙන්ම වේලාසනින්න හිටලා ටයිම් ලැප්ස එකක් කරන්න මට පොඩි ආසාවත්තියෙන ඇත්තර මම රිලක්ස් වෙනවා මෙතන රිලක්ෂනවා කියන පහුගෙඩිගේ මට වැඩටිකක් වැඩි වුණා කාර්ය බහුලත්වත් එක්ක ඇත්තරම අපිට මේ වගේ දෙයක් රසවිඳින්ට අපේ ළමෙක්ට මේ වගේ දෙයක් එකන අපි ලංකාව ඉන්න විදිහේ ෆිලිං එකක් දෙන්න ඇත්තර මම අරුවිතින් මේ වගේ තැන කටාවහම් මම හිතනවා ඒක සම්පූර්ණයෙන් කරන්න බැරෝ ගියත් කොටසක් හරි අපිට කරන්න පුළුවන් කියලා නේද නේද දැන් තමා දැක්කේ ලස්සන ගාඩන එකට අමතරව භාව කිව්වක් දාන්නත් මෙතන පුළුවන්කම තියෙනවා ඇත්තරම පර්ෆෙක්් පර්ෆෙක්් කියන්නේ සතියක් වුණත් ඇවිල්ල ඉන්ඩ හිතෙනවා මන්ද මටරං නැහැමදාම ඉන්න ඔන්න හැමදාම හිටියොත් පමනන්ගේ මේ වයි පාවෙනවා හැමදාම ඉන්න ඔන්න සතියක් වගේ හිටියන පර්ෆෙක්් දැන් අපි ටීබ්‍රෙක් එකෙන් පස්සේ ආයේ පාර්ට්මන්ට් එක ඇතුළට යන මොකද ටිකක් සීතත් එක්ක අනික අද ටිකක් මහන්සි අද දවසට ස්ටෙප්ස් 6773ක් තියලා තියෙනවා අපි දැන් යනවා පාර්ට්මන්ට් එක ඇතුළට ගොන්ජෝර්නෝ අපි දැන් තම අපේ ස්ලෝවේනිය ට්‍රිප් එකේ දෙවිනි දවස පටන් ගන්නේ අද ටිකක් නිදාගත්ත මොකද ඊයේ ගමන් මහන්සියයි දැන් අපි බ්‍රෙක්ෆාස්ට් අරගෙන පිටත් වෙනවා මේ ළඟ තියෙන ටවුන් එකක් විසිට් කරන්න නිකන් ඕල්ඩ් ෆැෂන් ටවුන් එකක් ඒක මේ රීජන් එක වයින් වලට ගොඩක් ප්‍රසිද්ධ රීජන් එකක් ඉතින් ඔයාලටත් පේනවා ඇති බලන හැමතැනම මේ මෙතන අස්සෙත් මිනිවතු තියෙනවා ඇත්තරම ලස්සන පළාතක් කඳු වලින් වට වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් ටවුන් එකක ඉන්නවා වගේ නෙමෙයි ඇත්තටම පොඩි වෙනසක් දැනෙනවා කුරුල්ලන්ගේ සද්ද ඇහෙනවා උදේට අපි ඉතින් ගිහලා බලමු අද අපේ සෙකන්ඩ් එක මොන වගේ වෙයිද කියලා ඔව් දැන් අපි ආවා විපාවා කියන ටවුන් එකට ඉතින් මේ විපාව කියන ටවුන් එක ඇත්තටම කියනවා නම් ස්ලෝවේනියා විසිට් කරන්න යන ගොඩක් අය වැඩි එක්ස්ප්ලෝර් කරන්න ඇති ටවුන් එකක් හැබැයි මේ ටවුන් එක විශේෂත්වයක් තියෙනවා මේ ටවුන් එක වටේටම ලස්සන මිදිවතු ඒ වගේම තමයි මේ ගම මැද්දෙන් ලස්සන ඇලපාරවල් ගොඩක් ගලාගෙන යනවා ඉතින් අපි දැන් තමයි ටවුන් එකට ආවේ අද පාස්කු නිසා වෙන්න ඇති වැඩියේ ක්‍රවුඩ් එකක් නෑ ඇත්තටම කියනවා නම් ඒකයි දැන් වෙලාවත් ඇවිල්ලා උදේ 10:04යි අපි ඉතින් කැරකිලා බලනවා මොනවද කරන්න තියෙන්නේ කියලා මේ ගම වටේ වයින් ටේස්ටිං එකකට යන්න වයින් ෂොප් එකකට යන්නත් පොඩි ආසාවක් තියෙනවා බලමු ඉස්සෙල්ලාම මේව ඕපන් කරලා තියෙද කියලා
අතන ඈතින් පේනවා ඔයාලට මම පෙන්නන්නම් දැන් විපාවා කාසල් එකේ ගැන මේ ගම යටත් කරගෙන හිටපු පවුල් ජීවත් වෙච්ච කාසල් එකක් මේක. ඒත් දැන් ඒක ඇත්තටම කියනවා නම් ගොඩාක් විනාශ වෙලා තියෙන්නේ. කාසල් එක ඇත්තටම කියනවා ඒක බලන්න යන්න පොඩි හයික් එකක් තියෙනවා. ඒත් මම හිතන්නේ ඒක බලන්න එච්චර වර්දි කියලා. මොකද මම ෆොටෝ වලින් දැක්කා එතනට ගිය අයත් දාලා තියෙනවා. එහෙම අර අපිට මෙතනට පේන තරම් ලස්සනක් එතනට ගියාම බලා ගන්න බෑ කියලා. මේ ටවුන් එක ගත්තාම ඇත්තටම ලස්සන ආකිටෙක්චර් එකක් තියෙනවා. එන සිම්පල් මෙයාලගේ ගොඩනැගිලි ගත්තත් ඇත්තටම එහෙම ලොකු වයිවාරණ නැතුව එයාලා සිම්පල් විදිහට තමයි හැමදේම එයාලගේ මේ බිල්ඩින්ග්ස් හදලා තියෙන. ඒ වගේම පාරවල් ගත්තත් හරි පිරිසිදුයි. පිරිසිදුයි. දැන් අපි ආවා තවත් ඇල පාරක් ළඟට. මේ අපි දැන් ඉස්ලාම් චර්චයකට යන්න ඕනේ. මොකද අද පාස්කු හින්දා අපිට පූජා කරන්න හම්බුනේත් නැහැ. ඒක නිසා අපි ඉස්සලා චර්ච් එකට ගිහිල්ලා මෙතන ළඟ පල්ලියක් තියෙනවා කිව්වා. අපි ඒක මෙතන ළඟ මෙතනින් එක්කෙනකින් අහගත්තා. දැන් අපි පල්ලියට ගිහිල්ලා ඊට පස්සේ අපි බලනවා තව කොයි හරි ළඟ තැනක් ලස්සන තැනක් ඒ වගේ මොන හරි රස දෙයක් කන්න පුළුවන් තැනක් තියෙනවද කියලා විසිට් කරන්න. අපි යන් එහෙනම් කොහොම. ඉතින් හිරු අපි දැන් කොහාටද යන්නේ? අපි දැන් යන්නේ මේ සිටි එකේ ටවුන් එකේ තියෙන සෙමෙන්ට්‍රි එකට. එතන තියෙනවා අපි නොමෙතන විදිහේ දෙයක්. ඔයාලට මතකද දන්නේ අපි අපේ පැරිස් වීඩියෝ එකේ ලූවර් මියුසියම් එකට ගිය වෙලාවේ මම ඒ වීඩියෝ එකත් මෙතනින් දාන්නම්. අපි ගියා ඊජිප්ෂන් සෙක්ෂන් එකක් තියෙනවා. වෙනම ඊජිප්තු හා සම්බන්ධ දේවල් තියෙන කොටසක් තියෙනවා. ඉතින් අපි ග්‍රාත්සි අපි එතනදි දැක්ක මමීස් ඒ වගේ මේ මමී දාලා තියෙන කොහොමද කියන්නේ නිකන් ග්‍රේව් එක වගේ දෙයක් මෙතනත් අපිට බලා ගන්න පුළුවන්. ඔන්න දැන් අපි සෙමෙන්ටරි එකට ඇතුල් වුණා. මම අයියෙන් කතා කරන්නේ. අපි ගිහිල්ලා බලමු මොකද්ද මේ දේ කියලා. නෝමල් සෙමෙන්ටරි එකක් පොඩි චැපල් එකක් එක්ක මේක තමයි මම ඔයාලට කියපු ඊජිප්ෂන් කොෆින්ස් දෙක. මෙතන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා. ඉතින් මම හැමදාම කියනවා වගේ මේ වීඩියෝ එක නරඹලා ඔයාලට හිතන දේ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. අපි පොඩි බ්‍රේක් එකක් ගන්න හින්දා පාන් කඩේක නේදනේ. ඔව් පොඩි පාන් කඩේක නැවැත්තුවා. ඒත් වැඩේ කියන්නේ ඒවර ඒ තරම්ම ආස හිතෙන රස දේවල් තියෙනවා. පොඩි දෙයක් ගන්න කියලා අන්තිමට සෑහෙන දේවල් ගොඩක් ගත්තා. අපි අද ඒව තමයි දවල්ට කන්නේ. දැන් වෙලාව ඇවිල්ලා දවල් 12ටත් ළඟයි. ඉතින් අපි දැන් ඔහොම යනවා ඇපාර්ට්මන්ට් එකට ගිහිල්ලා හවස අපි ආයෙ පාරක් එළියට එනවා. එහෙම තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. එහෙනම් අපි යමු. අපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ලන්ච් එක අරගෙන චුට්ටක් නිදාගත්තා. නිින්ද වැඩි වුණා ඇත්තෙන්ම කියනවනම්. මම ඊට පස්සේ කල්පනා කරුවා මැප් එකෙත් පොඩ්ඩක් බලලා මොනවද මේ ළඟපාත තියෙන තැන් කියලා බලනකොට
මම දැක්ක ලස්සන ප්ලේස් එකක් තියෙනවා. හැබැයි ඒකට පොඩි හයික් එකක් කියන්න තියෙනවා. ඉතින් අපිට හයික් එකක් කියන්න ඇත්තටම අමාරුයි. මොකද පොඩි එක්කෙනාගේ ගෝ කාට් එකත් එක්ක මම වීඩියෝස් වලිනුත් බැලුවා ටිකක් විතර අමාරු පාරක එක යන්න ගෝ කාට් එකක් අරගෙන යන්න. ඉතින් ඒකෙන් මම තීරණය කරුවා මම තනියම යන්න. මට හරියටම තව විනාඩි 32ක් යනවා එතනට යන්න. ඊට අමතරව එතන කාර් එක පාක් කරලා මං හිතනවා තව යම් කිසි දුරක් තියෙනවා තියෙයි ඇවිදන් යන්න. ගිහිල්ලා බලමු අපි ඉස්සලාම යන් එතන වාහනේ යන්න පුළුවන් තරමක් වෙනකන් යනවා. ඊට පස්සේ බලමු කොයි විදිහේ හයික් එකක්ද කරන්න තියෙන්නේ කියලා. පාකින් එකක් හොයාගත්තා. හොයාගෙන දැන් මගේ හයික් එක පටන් ගත්තා. විනාඩි 10ක විතර වගේ කාලයක් තමයි මෙතන ඉඳන් යන්න තියෙනවා කිව්වේ. පාර හොයාගන්න පොඩි අවුලක් තියෙනවා. මොකද මම ඉන්නේ දැන් මීටර් 800 ගානක් උඩින්. මැප් එක ටිකක් අවුල් කියන්නේ හරියටම ලොකේෂන් එක පෙන්වන්නේ නැහැ. වැඩි දුරක් යන්න කලින් මට හම්බුණා මම ආසාවෙන් බලාගෙන හිටපු තැන. එතන මෙන්න මේ වගේ පඩි බැහැගෙන ෂේප් එකේ යන්න ඕනේ. ගියාම පෙන්වන්නම් මොකද්ද මේ මම කියන ප්ලේස් එක කියලා. මෙතන ස්වාභාවිකව හැදිච්ච ගලක්. ගල් කොහොමද කියන්නේ නිකන් මුළු මට ඉස්සරහින් තියෙන වැලි එක සම්පූර්ණ පේන්න ඇතුලෙන් හිලක් බෙදපු ගලක් විදිහට තමයි ඒක පේන්නේ. නිකන් අපි ඇහැකින් මේ මුළු වැලි එක දිහාම බලන විදිහට තමයි එතන ගියාම දැනෙන්නේ. මේක තමයි ස්පොට් එක. මෙන්න මේක තමයි දැන් මම බලන්න යන්නේ. ඒකත් නිකන් අර ගල් වලින් හදපු නිර්මාණයක්. ස්පයිරල් එකක්. ගිහිල්ලා බලමු කොතනද තියෙන්නේ කියලා. A380 එකක් යනවා. පැහැදිලිවටම පේන්නේ නැහැ. මම A380 එකක් යනවා කියලා අනුමාන කරුවේ දුම ප්‍රොපෙලර්ස් 4කින් දුම එළියට දාන නිසා. ඉතින් මගේ මිනි ට්‍රෙකින් එක මෙතනින් තමයි මම ඉවර කරන්නේ. කාර් එක ගාවටත් ආවා. මෙන්න මේක තමයි මම ඔයාලට කලින් කියපු ඔබ්සර්වටරි එක. පොඩි එකක්. මිනි සයිස් ඔබ්සර්වටරි එකක්. ඉතින් බලාගෙන තින්න ඇති ගිහිල්ලා ටී එකක් බොන්න ඕනේ. එහෙනම් අපි අපාර්ට්මන්ට් එකේදී හම්බෙමු. මගේ නතරතුර මට හම්බුණා ලස්සන view point එකක්. ඔයාලට පෙන්නන්න. එතන ඔය මං ආවේ මේ පැත්තේ ඉඳන්. මේක තමයි view point එක. අර මං කලින් කිව්වා වගේ මුළු සිටි එකම පේනවා මෙතනට. ඇත්තරම නිදහස් තැනක්. ට්‍රෙකින් කරන අයට විවේක ගන්නත් ඒ වගේම පික්නික් ඒරියා එකකුත් යාලා arrange කරලා තියෙනවා. ඉතින් මේක තමයි view එක. මම ඔයාලට දෙයක් පෙන්නන්න. මෙන්න එතන තමයි මම කලින් බලන්න ගියේ තැන.
amazing. Wow, මේක නම් ඇත්තටම මාරු. හයික් එක ඉවර වෙලා ටී එකකුත් අරගෙන අපි ආයේ එළියට බැස්සා. මොකද ඇත්තටම කියනවා නම් අපාර්ට්මන්ට් එක ඇතුලේ ඉන්න හිතෙන්නේ නැහැ. කොටින්ම හිතෙන්නේ නැහැ. කුරුල්ලන්ගේ සද්දයි මේ සේරම එක්ක ඇත්තටම මේ හරිය දාලා යන්න හිතෙන්නේ නැහැ. Buongiorno. ඉතින් අද අපේ ස්ලෝවේනියා ට්‍රිප් එකේ අන්තිම දවස. ඊට වැඩිය ටිකක් කලින් නැගිට්ටා. මට උමනාවක් තිබුණා පොඩ්ඩක් මේ වටේ ඇවිදලා කරලා අපි අපේ ඇපාර්ට්මන්ට් එක තියෙන පැත්තෙත් පොඩ්ඩක් ලස්සන බලන්න අපි ඊයේ ගියා එහා පැත්තට. ඒ කියන්නේ තව ටවුන් එක පැත්තට ගියා. අද මං යනවා මේ පැත්තට. ඉතින් උදේම නැගිටලා වොක් එකක් කරන්න හිතුණා. දැන් තමයි පටන් ගත්තේ. ටිකක් දුර ඇවිදලා බලමු මොනවද අපිට බලා ගන්න පුළුවන් කියලා. මොකද පෙරේදා කියන්නේ සෙනසුරාදා අපි මෙතනට එනකොට හවස් වරුවේ ආවේ 5ට විතර තමයි අපි මෙතනට ආවේ. එතකොට ලොකු දෙයක් බැලුවේ නැහැ. දැන් ගිහිල්ලා බලමු මොනවද මේ වටේ තියෙන ලස්සන තැන් කියලා. අපි චෙක් අවුට් වෙලා දැන් අපි යනවා ස්ලෝවේනියාවල තව පොඩ්ඩක් එහාට. මොකද මම දන්න රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. එයාලගේ ස්පෙෂලිටි එක තමයි පෝක්. කලින් පාර මම ක්‍රොආසියා ආපු වෙලාවේ මට ඒකට යන්න හම්බුන්නේ නැහැ. මොකද මට ටයිම් එකේ පොඩි අවුලක් වෙච්ච නිසා මේ ගමන ආපු වෙලාවෙ ඉතින් අපි තීරණය කරුවා අපිට තම වෙලාවක් තියෙන එකේ එතනට ගිහිල්ලා මොන හරි කාලම ගෙදර යන්න. අද අපි ස්පෙෂල් දෙයක් කියලා එහෙම මුකුත් කෙරුවේ නෑ. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඊට පස්සේ ඉරුයි පොඩි එක්කෙනා එක්ක අපේ ඇපාර්ට්මන්ට් එක වටේ පොඩ්ඩක් ඇවිද්දා. 10 වෙද්දී අපි චෙක් අවුට් වෙලා ගෙවල් පැත්තට එන්න හැරුණා දැන්. ඕක තමයි අද දවසේ අපේ ප්‍රෝග්‍රෑම් එක. අපිට මෙන්න මේක තමයි අපි අවුරුදු දෙකක්ද තුනක් දන්නේ? තුනක් නේ? තුනක් තිස්සේ වගේ එන්න හිතාගෙන ඉන්න රෙස්ටෝරන්ට් එකේ ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මෙයාලගේ සෑහෙන ලොකු මෙනු එකක් තියෙනවා. බර්ගර්ස් වලට අමතරව පෝක් එකට අමතරව බර්ගර් තියෙනවා. ඊට අමතරව චිකන් තියෙනවා. අපි මේකෙන් තෝරගත්ත රිබ්ස් බර්ගර් එකයි පුලට් පෝක් එකයි. මේ ඕඩර් එක මම බලන්න. එයාලගේ මෙනු එක වගේ මෙයාලගේ රෙස්ටෝරන්ට් එකත් ඇත්තටම හොඳ ලස්සනට යාලා ඕගනයිස් කරලා තියෙනවා. ඒ කියන්නේ ඇමරිකන් තීම් එක තමයි යාලා ගොඩක් යූස් කරලා තියෙන්නේ. අපි අද මෙතන ඉඳගෙන නම් ඩයින් කරන්නේ නැහැ. මොකද වෙලාවක් නැහැ දැන්. 11:00 වෙලාව තව පැය දෙකක් විතර වගේ යනවා අපිට ගෙදර යන්න. ඉතින් ඒක නිසා අපි කෑම එක අරගෙන අපි බර්ගර්ස් දෙක රෙඩි වෙච්ච ගාම යනවා. මේ ළඟ තමයි ඉතාලි බෝඩර් එක තියෙනවා. ඔයාලට අතන පේනවා ඇති. බෝඩ් එක තියෙනවා. ඒකත් හරි ලොකු පණිවි දෙකක් ගත්තා. ඒක ඇත්තටම විශාලයි. ටයිම් එකක් තියෙන එක මෙතනින් තෙල් ටිකක් ගහ ගන්නවා. තෙල් ටික ගහගෙන ඊට පස්සේ ඔහම ගෙවල් පැත්තට යන්න තමයි ප්ලෑන් කරුවේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ස්ලෝවේනියා ට්‍රිප් එක අපි ඉවර කරන්නේ. ඇත්තටම 100% සක්සස් නේද අනේ. මොකද අපි බලන්න ගිය හැමදේම බැලුවා, කරන්න හිටපු හැමදේම කෙරුවා, කන්න හිතාගෙන හිටපු හැමදේමත් කෑවා. ඒක තමයි වැදගත්. ගොඩක් රිලැක්ස් වුණා. විශේෂයෙන් පොඩි එක්කෙනා සෙල්ලම් කරා යක් සමහර. ඔව් නේ. ඔව් එයා දැන් නිදිමත ඉන්නේ. එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් අපි ඉවර කරනවා. මේ වීඩියෝ එක මෙච්චර වෙලා බලාගෙන හිටපු ඔයාලා හැම එක්කෙනාටම thank you very much. ඒ වගේම මේ වීඩියෝ එකට like කරන්නත්, comment කරන්නත්, මගේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි ළඟදීම අලුත් වීඩියෝ එකකින් අලුත් ටුවර් එකකින් හම්බ වෙමු. එහෙනම් කට්ටියටම bye.